ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැම දෙනෙක්ටම. අද අපි මේ වීඩියෝ තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයා උසස් පෙළට කෘෂි විද්‍යා විෂය තෝරගන්න ඉන්නවා නම් කෘෂි විද්‍යා විෂය නිර්දේශය තුල පාඩම් ඒකක කොහොමද හැදිලා තියෙන්නේ කියන එක පිළිබඳව කතා කරන්න. මේකෙදි ප්‍රධාන වශයෙන් 12 ශ්‍රේණිය සඳහා පාඩම් 11කුත් 13 ශ්‍රේණිය සඳහා පාඩම් 8කිනුත් සමන්විත විෂය අන්තර්ගතයක් ඉගෙන ගන්න උසස් පෙළ කෘෂි විද්‍යාව හදාරන දරුවෙකුට සිද්ධ වෙනවා. මේ හැම පාඩමක්ම වඩාත් ප්‍රායෝගිකත්වයට මුසු වෙච්ච සිත්ද ගන්නා සුළු හරි ලස්සන අපූරු විෂය කරුණු වලින් ලස්සනට පෙළ ගන්වලා ඔයාලට ඉදිරිපත් කරලා තියෙනවා. හොඳයි, එහෙනම් අපි බලමු කොහොමද උසස් පෙළ කෘෂි විද්‍යා විෂය නිර්දේශය තුල පාඩම් ඒකක පිළිවෙලින් පෙළ ගස්සලා තියෙන්නේ කියලා කතා කරා. පළවෙනි පාඩම ශ්‍රී ලංකාවේ කෘෂි සංවර්ධනය. ඔයාලා අපි හැම දෙනෙක්ම දන්න දෙයක් තමයි ශ්‍රී ලංකාව කියලා කියන්නේ අතීතයේ පටන් කෘෂි කාර්මික රටක්. එතකොට ළමයි අතීතයේ ඉඳලා වර්තමානයේ දක්වා ඒ රජ දවස තුලදී ඒ විශිෂ්ට වාරි කර්මාන්ත නිර්මාණය කරලා ඒ වගේම යටත් විජිත පාලන කාලයන් තුල ලන්දේසි පෘතුගීසි ඉංග්‍රීසි පාලනයන් තුල වැවිලි කෘෂි කර්මාන්තය කියලා කෘෂි කර්මාන්තයේ වෙනස්ම මුහුණුවරක් ගන්නවා. වර්තමානයේ තුලදී කෘෂි කර්මාන්තයේ දියුණු කිරීම සඳහා රාජ්‍ය ආයතන වගේම අනිකුත් පෞද්ගලික ආයතනයන් වල ව්‍යුහාත්මක ක්‍රියාකාරකම් මොනවද කියලා කතා කරන එක තමයි පළවෙනි පාඩම තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ. දෙවෙනි පාඩම දිහාවට ගියොත් භෝග වගාව සම්බන්ධව දේශගුණික සාධකවල බලපෑම. වර්ෂාපතනය, උෂ්ණත්වය, ආලෝකය, සුළඟ, සාපේක්ෂ ආර්ද්‍රතාව වගේ සාධක කොහොමද ධනාත්මකව සහ ඍණාත්මකව භෝග වගාවක් කෙරෙහි බලපාන්නේ. ඒ වගේම කෘෂි කාල ගුණික ඒකකයක් තුල මේ කියන්නා වූ සාධක කොහොමද අදාළ උපකරණ භාවිතා කරලා මැන ගැනීමක් කරන්නේ. ඒ වගේම කෘෂි පාරිසරික කලාප සිතියමක් කියන්නේ මොකක්ද? මෙන්න මේ වගේ කාරණා කීපයක් පිළිබඳව දෙවෙනි පාඩම තුලින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. තුන්වෙනි පාඩම ගොඩාක් වැදගත්. මොකද භෝග වගාවක් සඳහා ලෝකයේ පුරා ක්‍රියාත්මක වන ප්‍රධානතම වගා මාධ්‍යයක් තමයි පස කියලා කියන්නේ. එහෙනම් පසක තියෙන භෞතික ගුණාංග, රසායනික ගුණාංග, ඒ වගේම ජෛවීය ගුණාංග පිළිබඳවත් පාංශු සෞඛ්‍ය, ඒ වගේම පසක් හායනය වෙනවා කියන්නේ මොකද්ද? පාංශු හායනය වළක්වා ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව පස කියන පාඩම තුලින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හතරවෙනි පාඩම ශාකය කියලා කියන්නේ ජීවයක්. එතකොට ශාකයේ එදිනෙදා පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා ශාකය බාහිරින් පෝෂක ලබා ගැනීම සිද්ධ කරනවා. කාබනික පොහොර, රසායනික පොහොර, ජෛව පොහොර පිළිබඳව මේ එක් එක් පොහොරවල තියෙන විශේෂ ගුණාංග පිළිබඳව අන්න අපි ශාක පෝෂණය කියන පාඩම තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පස්වෙනි පාඩම විදිහට භෝග වගාව සාර්ථකව සිද්ධ කරගන්න පාංශු පරිසරය සකස් කරගන්නා වූ ක්‍රමවේදය බිම් සැකසීම කියන පාඩම තුලින් කතා කරනවා. ඉතින් බිම් සැකසීම සඳහා භාවිතා කරන විවිධ උපකරණ උපාංග පිළිබඳව මේ පාඩම තුලින් තව දුරටත් විග්‍රහ කරනවා. ඒ වගේම තමයි ශාකයක් නැත්නම් භෝගයක් හොඳින් වර්ධනය වෙලා ඉහළ අස්වැන්නක් ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් විදිහට નિયમિત කාලයන් වලදී ජලය සම්පාදනය කිරීම වැදගත්. එහෙනම් සාර්ථක භෝගෝගාවක් සඳහා ජලය සම්පාදනය කරන විවිධ වූ ක්‍රමවේද පිළිබඳවත් පසේ තියෙන වැඩිපුර ජලය ඉවත් කිරීමේ ක්‍රමවේදය, එහෙම නැත්නම් අපි කියන ජල වහනය පිළිබඳවත් 6 වෙනි පාඩම තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
ශාකයක් කියලා කියන්නේ විවිධ පරිවෘත්තීය ක්‍රියාවන් සිද්ධ වෙන තැන. ප්‍රභා සංශ්ලේෂණය, ශොසනය, උස්වේදනය, ද්‍රව්‍ය පරිවහනය වගේ විවිධ පරිවෘත්තීය ක්‍රියාවන් පිළිබඳව ඒ වගේම ශාකයක් තුළ දකින්න පුළුවන් ප්‍රධානතම ශාක හෝමෝන කාණ්ඩ කීපයක් පිළිබඳවත් ඒවායේ වැදගත්කම් පිළිබඳවත් අපි ශාක කායික විද්‍යාවෙන් කතා කරනවා. ශාකයක සිද්ධ වන පරිවෘත්තීය ක්‍රියාව පිළිබඳ ඉගෙන ගන්නා වූ විද්‍යාව තමයි ශාක කායික විද්‍යාව කියලා කියන්නේ. ශාකයක් තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා ලිංගික ප්‍රචාරණය ඒ වගේම වර්ධක ප්‍රචාරණය සිද්ධ කරනවා. මේ විවිධ ප්‍රචාරණ ක්‍රමයන් උදාහරණයක් විදිහට අතු බැඳීම, බද්ධ කිරීමේ ක්‍රමවේද, පටකරෝපණ තාක්ෂණය වගේ දේවල් ශාක ප්‍රචාරණය කියන පාඩම තුළින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේමයි වර්තමානයේ තුල ජාන ඉංජිනේරු තාක්ෂණය ගොඩාක් දියුණු වෙලා තියෙනවා. ශාක සම්බන්ධ, ශාක අභිජනනයේ සම්බන්ධ ලෝකයේ පුරා විවිධ පර්යේෂණ සිද්ධ වෙනවා. ඒවායේ ප්‍රතිඵල විදිහට ශාකයක අස්වැන්නේ ප්‍රමාණය, ගුණාත්මක භාවය වැඩි කර ගැනීම සඳහා ශාක සම්බන්ධව තාක්ෂණයේ භාවිතා කිරීමක් සිද්ධ කරනවා. අන්න අපි කතා කරනවා ශාක අභිජනනය කියන පාඩම තුලින්. ඒ වගේම තමයි ඕලෙවල් විද්‍යාවට පවා අපි කතා කරන මෙන්ඩල්ගේ නියමයන් පිළිබඳවත් ශාක අභිජනනය තුලදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. භෝගයක් සාර්ථකව වගා කරනකොට සාමාන්‍ය පරිසර තත්ත්වයක් තුල විවිධ බාධක කම්කටොළු ඇති වෙන්න පුළුවන්. නොහිතන මොහොතක ගම් වතුර තත්ත්වයක් වෙන්න පුළුවන්, උෂ්ණත්වය අධික වෙලා නියං තත්ත්වයක් වෙන්න පුළුවන්, විවිධ ගැටලු ඇති වෙන්න පුළුවන්. අන්න ඒ නිසා හරිතාගාරයක්, පොලිතීන් ගෘහයක්, දැල් නිවාසයක් නැත්නම් නෙට් හවුස් එකක් වගේ ආරක්ෂිත වගා ව්‍යුහයක් තුල පාලනය කරපු පරිසර තත්ත්වයක් යටතේ සාර්ථකව භෝග වගා කිරීමේ ක්‍රමවේද පිළිබඳව පරිසර තත්ත්ව කළමනාකරණ පාඩමෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. 12 ශ්‍රේණියේදී අපිට හම්බ වෙන අවසාන පාඩම තමයි 11 වෙනි පාඩම තමයි නිර්පාංශ වගා ක්‍රමවේද. වර්තමානයේ වන විට පස් කියන වගා මාධ්‍ය වෙනුවට විකල්පයන් විදියට වෙනත් විවිධ වගා මාධ්‍යයන් භාවිතා කරලා සිද්ධ කරන්නා වූ වගාව තමයි නිර්පාංශ වගාව කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ ක්‍රමවේද පිළිබඳව අපි මේ පාඩම තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ විදිහට 12 ශ්‍රේණිය සඳහා පාඩම් 11ක් අපිට ඉගෙන ගන්න පුළුවන් කමක් ලැබෙනවා උසස් පෙළ සඳහා කෘෂි විද්‍යා විෂය තෝරා ගැනීමක් සිද්ධ කරොත්. අපි දැන් ඊළඟට බලමු 13 ශ්‍රේණිය සඳහා අපිට ඉගෙන ගන්න තියෙන ලස්සන පාඩම් ටික මොනවද කියලා. 13 ශ්‍රේණිය සඳහා පළවෙනි පාඩම විදියට එහෙම නැත්නම් 12 වෙනි පාඩම විදියට අපි පලිබෝධ කළමනාකරණය කියන පාඩම කතා කරනවා. අපි දන්නවා භෝගයක් වගා කරනකොට විවිධ කෘමි සතුන් වෙන්න පුළුවන්, අනිකුත් සත්ත්ව පලිබෝධකයන් වෙන්න පුළුවන්, විවිධ වල් පැලෑටි වෙන්න පුළුවන්, දිලීර, බැක්ටීරියා, වෛරස වගේ විවිධ රෝගකාරකීන් වෙන්න පුළුවන්, වගාවට හානි කරනවා. ඉතින් මෙන්න මේ පලිබෝධ කළමනාකරණ පාඩම තුළදී මේ විවිධ පලිබෝධකයන් මර්ධනය කරගන්නා ක්‍රමවේද, ඔවුන්ගෙන් ඇතිවෙන්නා වූ විවිධ හානීන් පිළිබඳව සාකච්ඡා කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ලෝකේ තියෙන ප්‍රබලතම කර්මාන්තයක් තමයි, දැවැන්තම කර්මාන්තයක් තමයි, දිනෙන් දින දියුණු වන සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කර්මාන්තයක් තමයි ආහාර කර්මාන්තය කියලා කියන්නේ. මිනිසා ඇතුළු ජීවීන්ට ජීවත් වෙන්න ආහාර ඉතාමත් වැදගත්. එතකොට මේ ආහාර කර්මාන්තයක් විදිහට සිද්ධ කරනකොට ආහාර නරක් වීම, ආහාර සකස් කිරීමේ ක්‍රමවේද, ආහාර පරිරක්ෂණය, ආහාර ප්‍රමිතිගතකරණය, ආහාර ඇසුරුම් කිරීම, ආහාර ලේබල් කරණය වගේ විවිධ සිද්ධාන්ත ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඉතින් ආහාර හා පෝෂණයේ පාඩම තුළදී අපි ප්‍රධාන වශයෙන් මේ කියන කරුණු මනා ලෙස ඉගෙන ගන්න. පසු අස්වනු තාක්ෂණය. ඔයාලා හොඳට මතක තියාගන්න, භෝග අස්වැන්නක් නෙලන අවස්ථාවේ ඉඳලා අස්වනු ඇසිරීමේදී,
සකස් කිරීමේදී, ගබඩා කිරීමේදී, ප්‍රවාහනයේදී, අලවියේදී වගේම අස්වැන්න පරිභෝජනය කරන අවස්ථාවේ විවිධ හානි සිද්ධ වෙන්න පුළුවන්. මෙන්න මේ අස්වනු හානි පසු අස්වනු හානි කියලා හඳුන්වනවා. මේ පසු අස්වනු හානි වළක්වා ගැනීම සඳහා ගනු ලබන විවිධ තාක්ෂණික ක්‍රමවේද පිළිබඳව මේ පාඩමෙන් අපි කතා කරනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් ගව පාලනය, කුකුල් පාලනය, එළු පාලනය, ඌරු පාලනය වගේ සත්ත්ව පාලන ක්‍රමවේද දකින්න පුළුවන්. මෙතෙන්දී උසස් පෙළ සඳහා ගවයින් සහ කුකුලන් නැති කිරීමේ විවිධ ක්‍රමවේද, එම සතුන්ගෙන් ලබා ගන්නා ප්‍රධාන නිෂ්පාදනයන්, ඒ ආශ්‍රිත සකස් කරන නිෂ්පාදන පිළිබඳව සියල්ලක් අපි සත්ත්ව පාලනය කියන පාඩම තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. වැදගත්ම දෙයක් තමයි වර්තමානයේ වන විට කෘෂිකර්මාන්තය කිරීමේ බලාපොරොත්තුවක් තමයි වාණිජ කෘෂිකර්මාන්තයක් තුලින් වැඩි ආදායමක්, වැඩි ලාභයක් ලබා ගන්න උත්සාහ කරනවා. අන්න එතෙන්දී වෙළඳපොළ හැසිරීම පිළිබඳ අපිට අවබෝධයක් තියෙනවා. පාරිභෝගිකයා ඉල්ලුම් කරන්නේ මොනවද? නිෂ්පාදකයා විසින් සපයන්න ඕනි මොන වගේ දේවල්ද? වෙළඳපොළ වර්ගීකරණයක් කරන්න ඉගෙන ගන්න ඕනි. මෙන්න මේ විදිහට ප්‍රධාන වශයෙන් නිෂ්පාදන ආර්ථිකයක් තුල ප්‍රධානතම ආර්ථික විද්‍යා න්‍යායන් කීපයක් හරි ලස්සනට අපූර්වට කෘෂි ආර්ථික විද්‍යාව කියන පාඩම තුලින් අපිට කතා කරන්න පුළුවන්කමක් ලැබෙනවා. 17 වෙනි පාඩම විදිහට 13 වසරේදී අපිට හම්බ වෙනවා. අපි දන්නවා ළමයි, අපි අතීතයේ පටන් හේන් ගොවිතැනේ ඉඳලා විවිධ ගොවිතැන් ක්‍රමවේද, වගා රටා ක්‍රමවේද අපි අනුගමනය කරනවා. පරිසරයත් ආරක්ෂා කරමින් වඩා යහපත් ඵලදායී කෘෂිකර්මාන්තයක් කරන්නේ කොහොමද කියන එක පිළිබඳ තිරසාර කෘෂිකර්මාන්තය කියන පාඩම තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. වර්තමානයේ වන විට කෘෂිකර්මාන්තයේ ආශ්‍රිතව විවිධ ආපදා තත්ත්වයන් අපිට නිර්මාණය වෙලා තියෙනවා. මිනිසාගේ සෞඛ්‍යයට තර්ජනයක් වන, ජීවිත තර්ජනයක් වන අවස්ථා පවා අපිට දකින්න පුළුවන්. නම් ප්‍රධාන වශයෙන් කෘෂිකර්මාන්තයේ ආශ්‍රයෙන් පවතිනා වූ භෞතිකමය ආපදා, රසායනික ආපදා, ජෛවීය ආපදා නිවැරදිව හඳුනගෙන මේවා සාර්ථකව කළමනාකරණය කිරීම තුළින් උසස් ගුණාත්මක ප්‍රමිතිගත අස්වැන්නක් ලබාගන්නේ කොහොමද කියන එක ආපදා හා සෞඛ්‍ය ගැටලු කියන පාඩම තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. කෘෂි විද්‍යා විෂය නිර්දේශය තුල අපිට හම්බ වෙන අවසානම පාඩම තමයි වර්තමානයේ කෘෂිකර්මාන්තයේ තියෙන අභියෝග සහ ගැටලු. අපි ප්‍රධානත වශයෙන් ලංකාව තුලදී කෘෂිකර්මාන්තයේ සිද්ධ කිරීමේදී අපිට හම්බ වෙන ප්‍රධාන ගැටලු කීපයක් සහ මේ ගැටලු නිවැරදිව සාර්ථකව කළමනාකරණය කරගන්න ආකාරය පිළිබඳව 19 වන විෂය ඒකකයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. මෙන්න මේ විදිහට ප්‍රධාන වශයෙන් 12 ශ්‍රේණියේදී පාඩම් 11කුත් 13 ශ්‍රේණිය සඳහා පාඩම් 8කිනුත් සමන්විත හරි ලස්සන විෂය නිර්දේශයක් උසස් පෙළදී ඔයා කෘෂි විද්‍යා විෂය තෝරගත්තොත් හදාරන්න පුළුවන් කමක් ලැබෙනවා. ඉතින් මේ විදිහට උසස් පෙළ සඳහා කෘෂි විද්‍යා විෂය තෝරා ගැනීමක් කරලා විද්‍යා විෂය ධාරාව වෙන්න පුළුවන්, තාක්ෂණික විෂය ධාරාව වෙන්න පුළුවන්, කලා විෂය ධාරාව වෙන්න පුළුවන්. මේ කුමන විෂය ධාරාව හැදෑරුවත් පොදු විෂයක් විදිහට වාට ඉහළ ඉසෙඩ්ඩාගයක් තියෙන. ඒ වගේම දේශීය වශයෙන් වගේම විදේශීය වශයෙන් විශාල වශයෙන් රැකියා වෙළඳපොළක් බිහි කරන්න පුළුවන් විෂය ධාරාවක්, විෂය මාලාවක් විදිහට කෘෂි විද්‍යා විෂය අපිට හඳුන්වන්න පුළුවන්. නිසා බය වෙන්න එපා, සැකයක් තියාගන්න එපා. උසස් පෙළ සඳහා කෘෂි විද්‍යා විෂය තෝරා ගැනීමක් කළොත් ඔයාගේ අනාගතයේ ඔයා බලාපොරොත්තු වෙන, ඔයා ඉතා හොඳින් ඔයාට බලාපොරොත්තු වෙන්නා වූ රැකියාවක්, උසස් ජීවන තත්ත්වයක් ලබා ගැනීම සඳහා මඟ පෙන්වීමක් තමයි කෘෂි විද්‍යා විෂය තුලින් ඔයාලට ලැබෙන්නේ. ඒ නිසා මම යෝජනා කරනවා යාළුවන් දැනුවත් කරන්න, මේ වීඩියෝ නරඹලා ඒකට කමෙන්ට් කරන්න,
ඒ වගේම ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න, යාළුවන් අතර මේ වගේ වටිනා වීඩියෝ හුවමාරු කරගන්න. මේ වීඩියෝවත් සමගම ඔයාලට විෂය මාලාව සකස් වෙච්ච ලස්සන PDF ප්‍රසන්ටේෂන් එකක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකත් බලලා ඔයාලගේ අවබෝධය තව වැඩි කරගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඉතින් රැඳී ඉන්න අපිත් එක්ක මේ වගේ වටිනා වීඩියෝ ගණනාවක්ම ඉස්සරහට එන්න නියමිතයි. ඉතින් අවසාන වශයෙන් උසස් පෙළ සඳහා කෘෂි විද්‍යා විෂය තෝරා ගැනීමක් කරනවා නම් ඔන්න අද ඉඳලා ඔයාලට ඉගෙන ගන්න තියෙන විෂය පරාසය ගැන පොඩි අවබෝධයක් ඇවිල්ලා තියෙනවා. යාළුවන්ටත් කියන්න පුළුවන්. ඉතින් අවසානයේ මේ වීඩියෝ නරඹලා යාළුවන් දැනුවත් කරලා අනාගතේ සාර්ථක කරගන්න අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරලා අපි අදට මේ වීඩියෝ තුලින් සමුගන්නවා. ජයග්‍රාහී දවසක් සියලු දෙනාට ප්‍රාර්ථනා කරනවා.